හයි ගයිස් සිතින් ඔන්න ආයුබෝවන් කියලා පිළිගන්නවා SN ක්‍රියේෂන් අපේ අලුත් YouTube චැනල් එකට. ඉස්සල්ලාම කියන්න ඕන ගයිස් මේ YouTube චැනල් එක අපි හැදුවම මේ YouTube එකට අලුතෙන් ඇවිල්ලා ඉන්න YouTubeර්ස්ලාට වැදගත් වෙන විදිහට. ඉතින් ගයිස් එක හින්දාම SN ක්‍රියේෂන් අපේ YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන ගමන් ගයිස් අපි යන් අපේ YouTube චැනල් එකේ පළවෙනි වීඩියෝ එකට. It's caught in the crossfire. ඔන්න ඉතින් ගයිස් මං අද මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට ගෙනල්ලා තියෙන්නේ ගයිස් thumbnail එකක් create කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ගයිස් music කියන content එක create කරන අයට ගොඩක් වැදගත් පාඩමක් තමයි ගයිස් මේ thumbnail එකක් හරියට create කරගන්නේ කොහොමද කියලා. මොකද music එකක thumbnail එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ගයිස් මේකේ මේ views සහ subscribers ලා වැඩි කරගන්න එකට. ඉතින් ගයිස් අපි අද බලමු ගයිස් කොහොමද මේ thumbnail එකක් හරියට create කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගයිස් මේ මං හදන විදිහට ගයිස් thumbnail එකක් create කරගන්න එක application එකයි ඕන වෙන්නේ ගයිස්. ඉතින් ඒකත් ලංකාවෙම කොල්ලෝ සෙට් එකක් හදපු ඇප් එකක් තමයි ගයිස් මේකට මම යූස් කරන්නේ. ඉතින් මං හිතනවා ගයිස් මේකෙන් මේ ඇප්ලිකේෂන් එක ලොකු වැඩක් කරන්න පුළුවන් ගයිස්. ඉතින් ඔයාලත් try කරලා බලන්න මේ ඇප්ලිකේෂන් එක. ඉතින් ගයිස් මං හිතනවා මේ වැඩේ ගොඩක් සාර්ථක වෙයි කියලා. ඉතින් එහෙනම් ගයිස් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් ගයිස් මං කිව්වා වගේ ඔන්න මේකට ඕන කරන ඇප්ලිකේෂන් එක තමයි ගයිස් මෙන්න මේ මෙතන තියෙන සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එක. ඒක විතරමයි ගයිස් මේකට ඕන වෙන්නේ thumbnail එක create කරගන්න. ඉතින් ගයිස් මේක ඉතාම සිම්පල් වැඩක් තමයි ගයිස් මේකේ තියෙන එක හරියට බලලා කරගත්තොත්. ඉතින් ගයිස් ඊට කලින් අපි thumbnail එක create කරගන්න කලින් ගයිස් අපි Google එකට ගිහින් search කරගන්න ඕනේ තමන්ට ඕන banner එක, තමන්ට ඕන ෆොටෝ එක ගන්න ඕනේ ගයිස්. ඉතින් ඒකට ඔය කට්ටිය Google එකට ගිහිල්ලා search කරලා තමන් කැමති ෆොටෝ එක ගන්න ගයිස්. මතක් කරලා thumbnail size කියලා search කරලා ඒකට තමන්ට ඕන ෆොටෝ එක download කරගන්න ගයිස්. ඉතින් මම ඩවුන්ලෝඩ් කරගන්නේ නැහැ. මම කලින් ඩවුන්ලෝඩ් කරගත්තු නිසා ඒක ඉතින් කවුරුත් දන්න හින්දා ඒක මම කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. ඉතින් ගයිස් එහෙම ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ගයිස් අපි යනවා මේ සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එකෙන් thumbnail එක create කරන්න. ඉතින් ගයිස් ඊට කලින් මම පොඩ්ඩක් මේ ඇප්ලිකේෂන් එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ගයිස් ඉතින් අපි පළවෙනියටම ලොග් වුණාම මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකකට තමයි එන්නේ ගයිස්. ඉතින් මේකේ තියෙනවා make meme photo කියලා write the text on picture කියලා මෙහෙම එක ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා ගයිස් මෙතන. ඉතින් මේකෙන් එක එක වැඩ කරන්න පුළුවන් ගයිස්. ඉතින් මම අද කියලා දෙන්නේ thumbnail එකක් create කරන විදිහ විතරයි. ඉතින් ගයිස් අපි thumbnail එකක් create කරගන්න log වෙන්න ඕනේ කොතෙන්ටද කියන එක මම දැන් පෙන්නන්නම් ගයිස්. ඉතින් ගයිස් මෙන්න මෙතන දෙවනියට තියෙනවා write text on picture කියන එකට. අන්න ඒකට තමයි ගයිස් අපි log වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ඩිස්ප්ලේ එකක් තමයි ගයිස් අපිට පේන්නේ. ඉතින් ඒකේ තියෙනවා ගයිස් මෙන්න මෙහෙම ටිකක්. ඒකෙන් ගයිස් අපි log වෙන්න ඕනේ from gallery කියන එකට ගයිස්. ඒකෙන් log වුණාට පස්සේ ගයිස් අපේ gallery එකට තමයි අපි එකයි යන්නේ ගයිස්. ඉතින් එතනින් ඔයාලා අර Google එකෙන් download කරගත්තු ෆොටෝ එක මේකට අප්ලෝඩ් කරගන්න ඕනේ ගයිස්. ඉතින් මම මෙන්න මෙහෙම ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා ගයිස්. එන්න මේ විදිහට ටික් එක දුන්නාම අප්ලෝඩ් වෙනවා ගයිස්. ඉතින් අප්ලෝඩ් කරගත්තට පස්සේ ගයිස් මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකකට තමයි ගයිස් අපි සෙට් වෙන්නේ. ඉතින් එතන තියෙනවා ගයිස් add text කියන එක, add others, how to use background image කියලා ඔප්ෂන් 4ක් දීලා තියෙනවා ගයිස්. ඉතින් එතනින් ඔය කට්ටියන්ට මොනවා හරි ටයිප් කරගන්න ඕන නම් ගයිස් මෙතනින් add to text කියන එකට log වෙන්න. ඉතින් ගයිස් මෙතනින් ඔයාලට සිංහලද ඉංග්‍රීසිද කියන එක තෝරගන්න පුළුවන්. ඉතින් ගයිස් මම ඉංග්ලිෂ් කියන එක තෝරගෙන මෙන්න මේ වගේ අපිට මෙතනින් set වෙන prompt ටිකක් මෙතනින් මම කැමති ෆොන්ට් එකක් දාගත්තට පස්සේ මෙන්න මෙතන
සර්ච් කරනවා ගයිස්, ටයිප් කරනවා ගයිස් මං කැමති එකක්. අපි වෙන්න මේ විදිහට සර්ච් කරගන්නවා. SN ක්‍රියේෂන් කියලා සර්ච් කරගත්ත ගයිස්. ඉතින් ඊට පස්සේ අර ටික් එක දුන්නට පස්සේ වෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ ගයිස්. ඉතින් ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ගයිස් මෙන්න මෙතනින් පෙන්වන අපිට හරි ලකුණක්. ඒක ඔබන්නේ ඒක ටික් කරන්නේ අපි අන්තිමට ගයිස්. ඉතින් ඊට කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා ගයිස් මේකේ. ඔයාලට මෙතන පේනවා ඇති edit text tools make gif share කියලා තියෙනවා ගයිස්. ඉතින් එතනින් ඔයාලා යන්න tool කියන එකට ගයිස්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන text color font text size transparency text out underline ඒ වගේම text blur text show තියෙනවා. ඊට පස්සේ වෙන්න මේ වගේ line spacing කියලා ගොඩක් features තියෙනවා guys මේක. ඉතින් මේකෙන් කරන්න තියෙනවා කට්ටියනේ කැමති විදිහට වැඩ කිඩ දාගෙන හදාගන්න විතරයි guys. ඉතින් මම ඔයාලට කියලා දෙන්න ඕන නිසා නිකන් මේක හදලා පෙන්නන්නම් guys. ඉතින් මෙන්න මෙහෙම text color එකට මම log වෙනවා guys. ඔයාලට පේන ඇති වෙන්න මෙතන උඩිනුත් තියෙනවා කැමති කලර් ටිකක්. ඉතින් ඒවට ඒවා දාගන්න ඕනේ නෑ guys. මෙන්න මේ වගේ මෙතන ටෙක්ස්ට් කලර් එකට ගියාට පස්සේ guys මෙන්න මෙතන කලර් කියලා එකක් තියෙනවා. ඒකට ලොග් වුණාට පස්සේ guys වෙන්න මේ වගේ ටිකක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ඔයාලට ඕන නම් guys මෙතනින් කැමති කලර් එකක් යූස් කරන්න පුළුවන් guys. මෙතන තියෙනවා guys මෙන්න මේ වගේ ඔප්ෂන් ටිකක්. මෙන්න මේකිනුත් ගිහිල්ලා අපිට කැමති විදිහට මික්ස් කරලා වුණත් අපේ කලර් එක හදාගන්න පුළුවන් guys. මේ වගේ ඇප්ලි දුන්න ගමන් වෙන්න මෙහෙම අපිට කැමති විදිහකට දාගන්න පුළුවන් guys. ඉතින් ඒ වගේම gradings තියෙනවා guys. ඒක තමයි මම කිව්ව එක. ඒ වගේම RGB තියෙනවා guys. අපිට කැමති විදිහට මෙහෙම කලර් එක සෙට් කරගන්න පුළුවන් guys. මෝ එකේ තියෙනවා guys මෙන්න මේ විදිහට. ඉතින් guys මං දැනට white color එක විතරක් use කරන්න guys. ඉතින් ඔන්න විදිහට තියෙනවා. ඒ වගේම guys අපිට ඕන prompt එකක් දාගත්ත හැකි මෙතනින් English එකෙන් ගිහිල්ලා කැමති විදිහේ prompt එකක් දාගන්න පුළුවන් guys. මං දැනට මේ විදිහට තියන්නම් guys ඔයාලට පෙන්නන්න ඕන නිසා. ඉතින් ඒ වගේම guys මෙතන තියෙනවා text size එක. එකකින් ඔයාලට text එක අඩු වැඩි කරගන්න පුළුවන් guys. ඉතින් ඒක normally අපිට මේ විදිහට කරන්න පුළුවන් guys. ඉතින් guys මම මෙන්න මේ ගානට අපේ text එක තියා ගන්නවා guys. ඉතින් මෙන්න මෙහෙම ඊට පස්සේ guys අපිට ඕන විදිහට තව දේවල් කරන්න පුළුවන් guys. ඉතින් මම මේකට ඕන නම් underline එකක් දානවා guys. තව text එක blur කරන්න පුළුවන් guys මෙන්න මේ විදිහට. ඉතින් මම blur කරන්න යන්නේ නැහැ. මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඒ වගේම guys මෙන්න මෙතන transparency කියන එකෙන් guys ඔයාලට පේනවා ඇති මොකද්ද වෙන්නේ කියලා. ඉතින් guys මම ඒකත් 0 කරලා තියා ගන්නවා. ඊට පස්සේ text outline එකත් අපිට එක එක ගානට එක එක පාටවල් විදිහට දාගන්න පුළුවන් guys. මෙන්න මේ විදිහට එක එක ගානවල තියෙනවා guys. ඔයාලට පේන ඇති මම එක ඍණ ධන 5 තියා ගන්නවා guys. ඉතින් ඔන්න ඔය විදිහට ඔය කට්ටියන්ට හදා ගන්න පුළුවන් guys තමන්ගේ thumbnail එක. ඉතින් guys ඒක හරි හින්දා මම මෙන්න මෙතනින් back වෙලා වෙන්න මේ ටික් එක දුන්න ගමන් අපිට ඒක save වෙනවා guys. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් save වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තව text එකක් add කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා guys add to text කියන එක. ඉතින් ආයෙත් මම එතෙන්ට log වෙලා ආයෙත් දෙන්නම් guys 20යි 25 කියලා guys. ඉතින් කලින් සැරේ වගේම ටික් එක දෙනවා guys. ඉතින් ඔන්න ඇවිල්ලා තියෙනවා ඒක. ඉතින් මම ආයේ tool වලට ගිහින් color එකක් වෙනස් කරගන්නවා guys මෙන්න මේ විදිහට. ඒ වගේම underline එක අයින් කරගන්න ඕන නිසා මෙන්න මෙහෙම දෙනවා guys. ඔයාලට මේක දෙන්නත් පුළුවන් guys. ඉතින් මම මොනවද දෙන්න යන්නේ නැහැ guys. ඊට පස්සේ ඉතින් අපිට prompt එක උනත් වෙනස් කරගන්න පුළුවන්. මම හිමීට prompt එක වෙනස් කරගන්නවා guys. මෙන්න මේ වගේ එකක් දාගන්නවා. ඉතින් guys මම මේ විදිහට zoom කරලා මෙන්න මෙතනින් තියා ගන්නවා guys මෙන්න මේක.
ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි guys මම මේවා මේ විදිහට හදන්නේ. ඉතින් guys මම text outline එක dark විදිහට හදනවා guys මෙන්න මේ වගේ. රින 5 තියාගන්නවා අපි. ඉතින් guys ඔයාලට ඕන විදිහට මේක හදාගත්තට පස්සේ ඔයාලට මෙතනින් back එන්න තියෙන්නේ guys. ඊට පස්සේ ඔන්න එකත් මෙතන ටික් එක දුන්නට පස්සේ save වෙනවා guys. ඉතින් ඔය කට්ටියන්ට තව මොනවා හරි add කරගන්න ඕන නම් මෙතන add items to pic කියන එකට ආයෙ log වෙන්න තියෙන්නේ guys. මෙතන එක එක features තියෙනවා guys. ඉතින් මම මෙතන tattoo කියලා එකක් තියෙනවා guys. අපි tattoo එකක් දාමු ඕන්න. ඔයාලට පේනවා ඇති මෙතන එක එක tattoo වර්ග තියෙනවා guys. ඉතින් මම මෙන්න මේ වගේ tattoo එකක් දාගන්නවා guys. ඉතින් මෙතන පාට වෙනස් කරන්න පුළුවන් guys. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තියාගන්නවා guys. ඉතින් මම ඒ වගේම තව එක එක දේවල් තියෙනවා guys. that to love heart photo කියන එකට අපි log වෙලා බලමු guys. ඉතින් මෙන්න මේ වගේ ආවා guys. අපි මෙන්න මේකකුත් add කරගෙන බලමු guys. මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති guys. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන app එකක් තමයි ඉතින් තියෙන්නේ. මේක ඉතින් තව එක එක ඒවා තියෙනවා guys. මේ වගේ අපිට කැමති දෙයක් add කරගන්න පුළුවන් guys. මෙන්න මේ වගේ මේකෙන් අපිට ඕනනම් අපේ background photo එකක් වුණත් ආයෙ දාගන්න පුළුවන්. ඔය කට්ටියන්ගේ logo එකක් එහෙම create කරලා තියෙනවා නම් ඒ logo එක වුණත් add කරගන්න පුළුවන් guys. මෙන්න මෙතන තියෙන option වලින්. ඉතින් guys ඔයාලට පේනවා ඇති ඉතින් ඒක ගොඩක් වාසි app එකක් තමයි අපිට මේ අද හම්බෙලා තියෙන්නේ. ඉතින් guys මෙන්න මේ විදිහට log වෙලා එතනින් අපිට කැමති ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන් guys. ඉතින් මෙන්න මේ විදිහට මං හැදුවා මගේ ඔයාලට පෙන්වන්න මං normally thumbnail එකක්. ඉතින් මම මෙන්න මේ වගේ එකකුත් add කරගන්නවා guys. ඔයාලට පෙන්වන්න මෙන්න මේ වගේ Tamanට ඕන විදිහට banner එකක් දාගන්න පුළුවන් guys. මෙන්න මේ විදිහට. ඉතින් guys ඔන්න මම මගේ දැන් thumbnail එක හදලා ඉවරයි guys. අපි දැන් save කරගන්න විදිහ බලමු guys. ඉතින් මේකේ save කරගන්න කියලා ලොකු වැඩක් කරන්න නෑ guys. ඉතින් ඔක්කොම create කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ guys මෙතනින් back වෙන එක විතරයි guys. ඉතින් ඊට පස්සේ ඔය කට්ටිය ඔයාලගේ gallery එකට ගිහින් බලන්න guys. ඔයාලා create කරගත්තු thumbnail එක ඒකට save වෙලා තියෙනවා guys. ඉතින් ඔන්න මම create කරගත්තු thumbnail එක save වෙලා තියෙනවා guys. ඉතින් මෙන්න මම create කරගත්තු thumbnail එක. ඉතින් guys මම හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට thumbnail එකක් ඉතාමත් ලේසි විදිහට create කරගන්නේ කොහොමද කියලා පොඩි හරි idea එකක් යන්න ඇති කියලා. ඉතින් guys මතක් කරලා SN Creation අපේ අලුත් YouTube channel එක subscribe කරලා තියාගන්න කියන ගමන් guys. අදට අපි ගිහින් එන්නම් guys මේ SN Creation YouTube channel.